Hi guys. මම ලන්ච් කරන්න ඇවිල්ලා තියෙන්නේ. මට සනීප නැහැ කියන්නේ. උගුරමාරුයි සෙම. මේ නම්බර් එක කලින් දීලා දෙන්න ඕනේ. මට සෙම කියන්නේ අර උගුර සෙන් ගෙඩි වගේ මට සමන කූල් බීපම හැදෙනවා. මම ඊයේ කූල් බීවා ගොඩක්. ඉතින් මට දැන් මම ඊයේ රෑටත් පීට්සා හට් එකෙන් ඕඩර් කරලා කෑවේ. මට අප්පිරියා හිතුණා මම නැහැ සෙම හැදුණා අප්පිරියා හිතුණා මට කන්න හිතෙන්නේ පීට්සා හට්. දැන් බලමු මම ඕඩර් කරලා තියෙන්නේ. මම කරලා නැහැ ෆස්ට් ටයිම්. මට හිතුණා පීට්සා හට් එකේ ෆුඩ් රිවිව් එකක් කරන්න. මම ඕඩර් කරේ garlic bread එකයි අර මෙල්ස් තියෙන මෙල්ස් එකකින් seafood sensation එකයි veggie lovers එකයි lava කොහොමද මම lava cake කරනවා lava cake එකයි and මම කාර්මියම් තේ එකක් ඕඩර් කරා. ඔය කෑම ඔක්කොම මම කලින් කාලා තියෙනවා. but අද අපි රිවිව් එක කරමු. මම pizza hut union place ඇවිල්ලා තියෙන්නේ. කැමරකන් ඉන්නේ දැන් කැමරකන් නැති ටිකක් වෙලා ඉන්න ඕනේ සාමාන්‍යයෙන් එමෙ නැහැටි ඊට වෙලා යනවනේ ඒගොල්ලෝ ඉක්මනට දෙන්නේ නැහනේ ඩයින් කරන්න අපෝ කොහොමද තමයි ඔය ඉතින් මම ඕඩර් කරලා බලාගෙන ඉන්නවා එනකන් ඉස්සෙල්ලාම ආවේ මගේ කාඩිමම් චායි එක කාඩිමම් ටී එක ඇත්තටම ඒක නම් අර මේගොල්ලන්ගේ හැම අවුට්ලට් එකම එක වගේ හැබැයි මේක නිකන් උඩ නිකන් කුඩු වගේ තිබ්බා. මන් දන්නේ නැහැ. කලින් මං බොනකොට මට මතක නෑ එහෙම කාඩිමම් චායි එක එහෙම තිබ්බා. බත් මං අර මගේ උගුරේ අමාරුව එහෙම අස්සෙන හිටියේ. ඒකින් හින්දා මට නම් ඇත්තටම කාඩිමම් ටී එක හොඳට තිබ්බා. රස්ටේට මම බිව්වා. ගොඩක් රස්නේට ඒගොල්ලෝ දෙනවා. රස්නේ හින්දා ඉතින් සෑහෙන වෙලාවක් ගියා මට කාඩිමම් ටී එක බොන්න. මොකද මේ මම ගොඩක් රස්නේට මේ තේ බොන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඉතින් මං හිතන්නේ විනාඩි 15ක් 20ක් විතර ඕක බිව්වා. අන්න ඒක ගොඩක් ලොකුයි ඇත්තටම. කප් එකේ ඒ කියන්නේ ඕක මං හිතන්නේ දෙන්නෙක්ට විතර බොන්න පුළුවන් තරම්. එච්චර මේ දෙන්නෙක්ට බොන්න පුළුවන් තරම් ගොඩක් ලොකුයි ওই කප් එක. පීට්සා හට් එකේ කාඩිමම් මේ චායි එක දෙන එක හැම අවුට්ලට් එකම මේගොල්ලෝ ගොඩක් මේ කියන්නේ සේම් කියන්නේ සුදු පාට එක නෙවෙයි සමහරක් වෙලාවට අර ඕකේ හොට් චොක්ලට් වගේ එහෙම වෙනම තව හොට් ඩ්‍රින්ක්ස් දෙක තුනක් තියෙනවනේ වෙන වෙන කප්ස් වලත් මම වෙන අවුට්ලට්ස් වල බීලා තියෙනවා බට් හොඳයි ලොකු මේ ටී ප්‍රමාණයක් හම්බ වෙනවා ඔය පේනවනේ හොඳටම රස්නේ හොඳටම දුම් දානවා මට ඇත්තටම පඬිතකමට ගොඩක් ඒවා ඕඩර් කරාට පෙරේතකමට මේ ඇත්තටම හරි අමාරුවෙන් තමයි කාගත්තේ අන්තිමට. මොකද මේ අර සෙම වගේ ගතිය නිසා අර පෙරේතකමක් ඇවිල්ලා and රිවිව් කරන්න ඕන නිසා තියෙන හිතන ඒවා ඕඩර් කරා. මේ හරි අමාරුවෙන් කාගත්තේ අන්තිමට. මම දැන් බඩගින්න ඉන්නේ කෑමන එක මොනවා කරන්න ෆෝන් එකවත් ඔබ ඉන්නවා. අර පේනවනේ දුන් දානවා එක මාර රස්නේ මට තේරෙන්නේ නැහැ එච්චර වෙලා රස්නේ තියෙන්නේ මොකද කියලා මට හිතා ගන්න බෑ. සෑහෙන වෙලා මම මගේ කාඩිමම් චායි එක බිව්වා ගයිස්. මම හිතන්නේ විනාඩි 15කට නම් වැඩි. විනාඩි 20ක් විතර ඔක බිව්වා මම හිතන්නේ කාඩිමම් චායි එක. nails උත් ගැලවිලා nails හදා ගන්නත් ඕනේ. ඔයගොල්ලොත් මං වගේ මේ වගේ ගොඩක් වෙලා අරගෙන ටී බොන කෙනෙක්ද එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉක්මනට රස්නෙට ටී බොනවද කියලා ඔයගොල්ලෝ පල්ලෙහින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මට බලා ගන්න පුළුවන් විතර මං විතරද මෙහෙම ටී බොන්නේ කියලා. ඔන්න දැන් ආවා ඕඩර් එක මගේ ෆුඩ් ඕඩර් එක මෙල්ස් මම මෙල්ස් දෙකක් ඕඩර් කරා මේකේ එකක් සී ෆුඩ් එකක් වෙජිටේබල් එකක් මම ඇත්තටම මේගොල්ලන්ගේ මේ පීට්සා ටිකේ වෙජිටේබල් පීට්සා වෙජ් පීට්සා වලට ආසයි ඒව ඇත්තටම රසයි ඒගොල්ලන්ගේ
and මම garlic bread එකක් order කරා. ඇත්තටම මම ඒගොල්ලන්ගේ plain garlic bread එක, cheesy garlic bread එක නෙමෙයි plain garlic bread එක order කරේ. මම හරි ආසයි Pizza Hut එකේ plain garlic bread එක කන්න. ඒක ඇත්තටම හරිම රසයි. ඒක සාමාන්‍ය සේම වගේ අසනීප වෙච්ච වෙලාවක කොහොමත් රසයි. නැතත් මට ඒගොල්ලන්ගේ plain garlic bread එක හරිම රසයි. හොඳට garlic ගතියට තියෙනවා. ගත්ත කෑම නාස්ති කරන්නත් ඕනේ හොඳ නැති නිසා මං කන්න බඩ පිරුණත් මං ඔක්කොම කොහොම හරි අමාරුවෙන් හරි කෑවා. මම ක්ලීන් උත් කරනවා වැටෙනවා මගේ හැටියේ මම සාමාන්‍යයෙන් යන තැන අපිරිසුදුවට කියලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඔන්න garlic bread එක කනවා. ඒක ඇත්තටම රසයි, මාරම රසයි. හොඳට fresh එකට හොඳට රස්නෙ තිබ්බා. හරිම රසයි. මාරම රසයි. ඇත්තටම මේ කැමරාව ඉස්සරහම කන්න ඇත්තටම හරි ලැජ්ජයි. උනාට මට දැන් මේ ෆුඩ් රිවිව් වීඩියෝස් කරත් ඉතින් කැමරාව ඉස්සරහ කන්න වෙනවනේ. මම ඉතින් කනවා. අර මං ලිප්ස්ටික් රෙඩ් ලිප්ස්ටික් එකක් ගාගෙන ඒක ගෑවෙයි කියලා ඉතින් කට අරගෙන කනවා අයියේ. ගොඩක් ලොකුවට කට අරගෙන. අර ඒක බාන දුන් දානවා. ඒක හරියම හොඳට ෆ්‍රෙෂ් එකට රස්නෙට හොඳට තියෙනවා. Pizza Hut එකේ මම දකින්න හොඳ දේ තමයි ඒගොල්ලෝ ගොඩක් රස්නෙට ඒගොල්ලෝ ෆුඩ් සර්ව් කරනවා. ඒක ඇත්තටම හොඳ මේකක්. සමහර රෙස්ටොරන්ට්ස් වල කෑම අපිට ටේබල් එකට ගේනකොට නිවිලා. එතකොට කන්න හිතෙන්නේ ඇත්තටම හරිම අප්පිරියයි. Pizza Hut එකේ ඒක මේන්ටේන් කරනවා ඒගොල්ලන්ගේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එක. ඒකට මම ඇත්තටම මේ ප්ලස් පොයින්ට් ඒගොල්ලන්ට ලකුණු දෙන්න ඕනේ ගොඩක්. ඔය දැම්ම බඩ පිරিলা ඔය මගේ ඉන්නේ දැන් ඔය මම ඔය දඟල ඉන්නේ මට ඔය වෙච්චර කා ගන්න අමාරුවෙන් ඔය ඉන්නේ. ඒ කියන්නේ ගෙදර කනවා වගේ නෙමෙයි ගයිස්. ඒ කියන්නේ එළියට කියපුවම එච්චර කන්න බෑ ගෙදර කන ප්‍රමාණයට. මම වීඩියෝ ස්පීඩ් කරෙත් නෑ. මම නෝමල් ස්පීඩ් එකේම තමයි දාන්නේ ඔයගලන්ට. මොකද ඔයගොල්ලෝ මගෙන් දිග vlogs ඉල්ලලා තිබ්බා. මගේ YouTube එකේ කට්ටිය දිග vlogs දාන්න කියලා. මම ඒ නිසා මේ වීඩියෝ එක ස්පීඩ් අප් කරන්නේ නැතුව නෝමල් ස්පීඩ් එකකටම තමයි දාන්නේ. අනේ ඊගාවට මම මෙල්ට්ස් එක කන්න යනවා. මේක මම හිතන්නේ මේ වෙජ්ජි එක මං කන්න යන්නේ. yes වෙජ්ජි එක. ඒක රසයි ඇත්තටම. මම මෙල්ට්ස් වලට හරි කැමති. මම පීට්සා වලට වඩා ඇත්තටම පීට්සා හට් එකේ දැන් මෙල්ට්ස් වලට තමයි මේ දවස්වල කැමති. මේක හරිම රසයි. මෙල්ට්ස් එකේ මේ සිංගල් පෝෂන් එක ගත්තේ මොකද මට වර්ග දෙකකින් කන්න ඕනේ හින්දා. මම ආසයි සාමාන්‍යයෙන් කන්න ගියාම චුට්ට එක වර්ග වලින් කන්න. මම ආස නෑ එක ලොකු පෝෂන් එකක් ඔක්කොම කන්න. මම ආස චුට්ට වෙන පෝෂන්ස් වලින් කන්න. ඔන්න ඊගාවට මම කන්න යන්නේ මේක මේ වෙජි මෙල්ට් එක. ඔන්න ඊගාවට මම කන්න යන්නේ සීෆුඩ් මෙල්ට් එක. මම ගොඩක් සාමාන්‍ය සීෆුඩ් වලට තමයි ආස and වෙජි. මම වෙජි and සීෆුඩ් තමයි කන්න ආස ගොඩක්. සීෆුඩ් එක ටිකක් සැරට තිබ්බා වගේ මට මතකයි. බට් ඒකත් මාර රසයි. දැන් නම් කන්න ඔය කෑම ඇති වෙලා දැන් ඔය ඉන්නේ. කල්පනා කරනවා මොකද්ද කරගත්තේ මම මේ මෙච්චර මේ අපරාධේ garlic bread order කරේ අපරාධي කියලා හිතන ගමන් ඔය දැන් ඉන්නේ. හැබැයි garlic bread එකට මම ආසයි. කෑම නාස්ති කරන්න හොඳ නෑනේ. ඒක නිසා මම අමාරුවෙන් හරි කනවා ඔක්කොම ටික. ඔයගොල්ලෝත් කෑම නාස්ති කරන්න එපා. මොකද මේ ලෝකේ කන්න නැතුව බඩගින්නේ ගොඩාක් මිනිස්සු සත්තු ගොඩාක් ඉන්නවා. ඒක නිසා කෑම නාස්ති කරන්න එපා. Tamanට කන්න පුළුවන් ගානට විතරක් ගන්න. ඒ වගේම ගත්තනම් කොහොම හරි අමාරුවෙන් හරි කන්න. තමන්ට කන්න බැරි වුණොත් ඒ ඉතුරු කෑම ටික අරගෙන ගිහිල්ලා පාරේ ඉන්න සතෙක්ට හරි කන්න දෙන්න. ඒක තමයි කරන්න ඕනේ. කෑම විසි කරන්න එපා කවදාවත්. කන්න බොන්න නැතුව ගොඩාක් මිනිස්සු සත්තු මේ ලෝකේ ලංකාවේ දුක් විඳිනවා. කෑම විසි කරන්න එපා ඒකින්ද.
come on come on. ඔය කන්න පුළුවන්. තව පුළුවන්. දැන් නම් හොඳටම බැරි ගාත් තමයි කන්නේ. ඒකත් කොහොම හරි කෑවා guys. හරිද? දැන් ඔය අන්තිමට ඩෙසර්ට් එකකුත් ඕඩර් කරන්නේ පෙරියතකමට. ඔන්න ලාවා කේක් එක. මම ඇත්තටම ඩෙසර්ට් වලින් මම ලාවා කේක් වලට මම පිට්සා ටිකේ මාරම පෙරියතයි මාරම ආසයි. පිට්සා ගියොත් ලාවා කේක් නම් කන්න නැතුව මම එන්නේ නැහැ. ඉතින් කනවා. ලාවා කේක් කන්න නම් බඩේ කොහොමද ඉඳ තියෙනවා. මම ඕක කොහොම හරි කනවා. ඕක නම් ඉතින් කන්න බැරි කමක් නැහැ. ඕ තව එකක් වුණත් කනවා මම. ලාවා කේක් ඉතින් හැමදාමත් වගේ හොඳටම රසට තිබ්බා. පීට්සා හට් එකේ ලාවා කේක් එකට ගහන්න ලංකාවේ වෙනම කිසිම අවුට්ලට් එකක ඒ කියන්නේ ඒ රේන්ජ් එකෙන් ලාවා කේක් කියන ඒ රේන්ජ් එකට ගහන්න බෑ. පීට්සා හට් එකේ ලාවා කේක් එක තමයි මට නම් රසම. ඔන්න ඒකත් කෑවා. නෑ ඔහොම නෙමෙයි ඔක්කොම කනවා. ඔයගොල්ලෝ හිතන්නේ මම විසි කරා කියලා මම ඔක්කොම ටික කනවා. කෑවා ඔක්කොම ටික. ලිප්ස්ටික් ටික නම් මං හිතන්නේ භාගයක්ම බඩේ දැන්. ඔන්න ඉතින් පොඩ හැඩත් බලමු. වොෂ්රූම් එකට ඇවිල්ලා අත හොද ගන්නාව චුට්ටක් හැඩ ටිකක් බලමු. ඇඳුමේ හැඩ බලන්න ඕගොල්ලෝ. ඔන්න ඉතින් කාලා බීලා මට මගේ අදාළ වැඩේ කරගන්න තැනට දැන් තමයි ඔන්න ආවේ.